25 කියන්නේ ලයිෆ් එක ෆිගර් අවුට් වෙලා තියෙන්න ඕනේ වයසක් කියලා මං හිතුවේ නෑ. ඒත් මේ වයසෙදි මට එක දෙයක් තේරුණා. මගේ ෆියුචර් එක කවුරු හරි ඇවිත් මට හදලා දෙනකම් මට බලන් ඉන්න බැහැ. ඒක මටම ස්ලෝලි බිල්ඩ් කරන්න වෙනවා. ඉතින් මේ තමයි building my future at 25. මගේ ලයිෆ් එක මේ වෙලාවේ පර්ෆෙක්ට් එකක් නෙවෙයි. මම මගේ ඩ්‍රීම් ජොබ් එකේ නෙවෙයි. මගේ ඩ්‍රීම් කන්ට්‍රි එකෙත් නෙවෙයි. මම දැන් වර්ක් කරනවා, ඩිප්ලෝමා එකක් කරනවා, මගේ ෆියුචර් එක ගැන ප්ලෑන් කරනවා. ඒ අතරේ මම මාවත් ටේක් කෙයාර් කරගන්න try කරනවා. sometimes මට හිතෙනවා මම ඇත්තටම මගේ ලයිෆ් එක හරි ඩිරෙක්ෂන් එකේ ගෙනියනවද කියලා. But I remind myself I don't have to have everything figured out at 25. I just have to keep moving. සැලරි ඩේ එක මට දැන් shopping ඩේ එකක් නෙවෙයි. ඒක මගේ whole month එක plan කරන ඩේ එකක්. මම කෑෂ් යූස් කරන කෙනෙක් නෙවෙයි. මෙහිදී මම මොබයිල් වොලට් එක තමයි වැඩිපුර යූස් කරන්නේ. ඒ නිසා මගේ මනි මැනේජ්මන්ට් එකත් මෝස්ට්ලි ෆෝන් එකෙන්ම තමයි. සැලරි එක ආවම මම මුලින්ම කරන්නේ මේ මාසේ මනි එක කොහෙටද යන්නේ කියලා ඩිසයිඩ් කරන එක. මට ඉස්සර සැලරි එක ආවම ඕන දෙයක් ගන්න හිතෙනවා. දැන් මම ඒ විදියට හිතන්නේ නෑ. දැන් මට සේවිංග්ස් කියන්නේ මට යූස් කරන්න බැරි මනි නෙවෙයි. මට දැන් සේවිංග්ස් කියන්නේ ෆියුචර් මී වෙනුවෙන් මම අද කරන ස්මෝල් සැක්‍රිෆයිස් එක. මේබි ඒක ලොකු amount එකක් නෙවෙයි. But honestly, small amount saved consistently can become something big. මගේ සැලරි එකෙන් මගේ ෆියුචර් එකට ඉන්වෙස්ට් කරන තවත් එක විදියක් තමයි එඩියුකේෂන්. මම දැන් ඩිප්ලෝමා එකක් කරනවා. වර්ක් කරලා ටයර්ඩ් වෙලා ගෙදර ආපු දවසට ඇත්තටම ස්ටඩි කරන එක ගොඩක් අමාරුයි. Sometimes I just want to lie down and do nothing. ඒත් මම මටම කියනවා මේකත් මගේ ෆියුචර් එක වෙනුවෙන්. මට ඕනේ අද මං කරන ජොබ් එකෙන් විතරක් ඩිපෙන්ඩ් වෙලා ඉන්න ෆියුචර් එකක් නෙවෙයි. මට ඕනේ ස්කිල්ස් තියෙන, කොන්ෆිඩන්ස් තියෙන, මට කැමති කැරියර් එකක් චූස් කරන්න පුළුවන් ෆියුචර් එකක්. ඒ නිසා මගේ ඩිප්ලෝමා එක මගේ එක්ස්පෙන්සස් ලිස්ට් එකේ තවත් එකම එක එක්ස්පෙන්සස් එකක් විතරක් නෙවෙයි. It's an investment in my life. හැබැයි මේ හැමදේම සේව් කරලා, වර්ක් කරලා, ස්ටඩි කරලා විතරක් ජීවත් වෙන්නත් මම කැමති නෑ. Because I am still 25. මටත් පොඩි things enjoy කරන්න ඕනේ. Sometimes skin care product එකක්, sometimes hair care එකක්, sometimes favorite food එකක්, sometimes just a quiet cup of tea. මම දැන් learn කරන්නේ saving money doesn't mean forgetting yourself. You can save for your future but still enjoy your present. මගේ ලයිෆ් එක බලද්දි සමහරක් වෙලාවට මට හිතෙනවා මම මේ තරම් මහන්සි වෙන්නේ ඇයි. ඒත් මගේ ආන්සර් එක simple. Because I want a different life. මම අද කරන sacrifices, සේව් කරන මනි, අද කරන ස්ටඩීස්, මේ හැමදේම මගේ ෆියුචර් වර්ෂන් එක වෙනුවෙන්. මේබි මට තාම මේ ෆියුචර් එක ක්ලියර්ලි පේන්නේ නෑ. But I am building it anyway. So this is how I am trying to build my future at 25. Not by becoming rich overnight. Not by having a perfect life. Just by making a better choices, saving a little, learning a little, take care of myself, and showing up again tomorrow.
And if we are also trying to figure out your life in 20s, maybe we can build our futures together.